ඒ ලෙවල් ඉවර වෙලා යාළුවෝ 5 දිනක් ගියපු ට්‍රිප් එකකදී එයාලගේ වැරද්ද නිසා මහසොන්නට බිලි වෙන්න ගියපු භයානක අත්දැකීම තමයි අද කතාව වෙන්නේ. මේ කතාව කොළඹ ප්‍රධාන පෙළේ පාසලක ඉගෙන ගත්තේ යාළුවෝ 5 දෙනෙක්ගේ අත්දැකීමක් ගැන. නුවන්, ඉසුරු, කමල්, හර්ෂණ සහ දිලුක්ෂ තමයි මේ යාළුවෝ 5 දෙනා. මෙයාලා ඒ ලෙවල් ඉවර වුණායින් පස්සේ දිගටම වැඩ කරලා මනසට ඇති වුණු මහන්සිය නැති කරගන්නත් එක්ක කියලා හිතාගෙන සැලසුම් කරනවා ට්‍රිප් එකක් යන්න. එක එක විදිහේ යෝජනා ගොඩකට පස්සේ අන්තිමටම අවසාන තීරණය වෙන්නේ හෝටන් තැන්න ප්‍රදේශයේ විනෝද චාරිකාවක් යන්න. ඉතින් මෙයාලා ගෙවල් වලින් කෑම බීම හදාගෙන අවශ්‍ය ඇඳුම් පැළඳුම් ලෑස්ති කරගෙන උදේ පාන්දර 5ට විතර පිටත් වෙනවා හෝටන් තැන්න ප්‍රදේශයට යන්න. මෙයාලගේ සැලසුම වෙන්නේ හෝටන් තැන්නේ කඳවුරු ගහගෙන දවස් 5ක් නැවතිලා ඉන්න. ඉතින් ඒකට අවශ්‍ය කරන කූඩාරමකුත් ඉසුරුගේ මිතුරුකගේ මාර්ගයෙන් කලින් ලෑස්ති කරගෙනයි තිබුණේ. මේ විදිහට අවශ්‍ය ඔක්කොම බඩු ටික ලෑස්ති කරගෙන මෙයාලා කොටුව දුම්රිය පෙළින් හෝටන් තැන්නට යන්න පිටත් වෙනවා. ලස්සන කඳු පල්ලම් පහු කරගෙන වටපිටාවේ ස්වභාව සෞන්දර්යය විඳිමින් මෙයාලා සෑහෙන වෙලාවකට පස්සේ ඒ කියන්නේ පැය 7කට විතර පස්සේ පට්ටපොළ දුම්රිය ස්ථානයට ළඟා වෙනවා. එතන ඉඳන් හෝටන් තැන්නේ කඳුළු බඳින තැනට යන්න මෙයාලට කිලෝමීටර් 47ක් විතර යන්න තියෙනවා. ඉතින් අර බඩු ඔක්කොමත් කරේ තියාගෙන මෙයාලා හෝටන් තැන්නේ කඳුළු බඳින තැනට එනකොට සාමාන්‍යයෙන් හවස 6 විතර වෙනවා. මෙතන ඉන්න දිලුක්ෂ නුවන් කියන දෙන්න හොඳින් සටන් කලා පුහුණු වෙන ශක්තිමත් දෙන්නේ. ඉතින් මේ දෙන්න අනිත් අයටත් උදව් කරගෙන ගමනාන්තයට ළඟා වෙනවා බොහොම සාර්ථක විදියට. ඊට පස්සේ එතන කඳුරු බඳින ස්ථානයේ රැ වෙන්න කලින් ඉක්මනට මෙයාලා කූඩාරම සවි කරගන්නවා. මේ කඳුරු බඳින තැනට එන්නත් පල්ලම් බැහැගෙන බොහොම ලස්සන ප්‍රදේශයක් පහු කරගෙන එන්න ඕනේ. මේ තැන තියෙන්නේ හෝටන් තැන්නේ බේකස්සැල්ල ගලාගෙන යන හරිම සුන්දර තැනක. ඉතින් හොඳටම රැ වෙලා කරෝල වැටිලා තියෙන නිසා කට්ටිය ඉක්මනටම කූඩාරම ඇතුළට ගිහින් ගිනාපු කෑම බීම ටික කාලා නිදා ගන්නවා. මේ කාලයේ හෝටන් තැන්නේ සීතල බොහොම වැඩි කාලයක්. රැ වෙන්න වටපිටාවේ සීතල තව වැඩි වෙනවා. ඉතින් මෙයාලා ගෙනාව බෙඩ් ෂීට් ටික පොරවගෙන ඉක්මනටම නිදා ගන්නවා. ඊළඟ දවසේ උදේම නැගිටින මෙයාලා වටපිටාවේ ඇවිදින්න යනවා. පුංචි ලෝකාන්තේ බේකස්සැල්ල වගේ හැමතැනම මෙයාලා ඇවිදිනවා. මේ බලන්න තියෙන තැන් පිහිටලා තියෙන එකකට එකක් සෑහෙන දුරකින් වෙන්න. ඉතින් මෙයාට ලොකු දුරක් ඇවිදින්න සිද්ධ වෙනවා මේ තැන් බලන්න. ඉතින් හවස් වෙනකම්ම තැන් වල ඇවිදින යාළුවෝ කට්ටිය ආපහු කූඩාරම් තිබුණු තැනට එනවා. මේ එන අතරතුර නුවණුයි ඉසුරුයි කට්ටියෙන් වෙන් වෙලා යනවා කඩේට යන්න ඕන කියලා. ඉතින් අනිත් තුන්දෙනා කූඩාරමට ඇවිත් රෑ කෑම ලෑස්ති කරනවා. කොහොම හරි නුවණුයි ඉසුරුයි ආපහු කූඩාරමට එන්නේ හොඳටම රෑ වෙලා. රෑ 7:30ට විතර. ඊට පස්සේ හදපු කෑම ටික ලෑස්ති කරනවා රෑ කෑමට. ඒත් නුවණුයි ඉසුරුයි කට්ටියත් එක්ක රෑ කෑමට එකතු වෙන්නේ නැහැ. එයාලා කන එක ප්‍රතික්ෂේප කරනවා. ඊට පස්සේ නුවන් බෑග් එකකින් එළියට ගන්නවා එයා ගෙනල්ලා තිබුණු රට අරක්කු බෝතලයක්. ඉතින් යාළුවෝ ටික එකතු වෙලා මේ බෝතලේ ඉවර කරනවා. මේ අතරින් මත්පැන් පානය කරන්නේ නැත්තේ කමල් විතරයි. පදනට මත් වූ යාළුවෝ වටපිටාවේ සීතලත් එක්ක රෙදි පොරවගෙන හොඳට නිදා ගන්නවා. මෙයාලා නිදිනකොට හොඳටම රෑ වෙලා. රෑ 11:30ට විතර තමයි මෙයාලා නිින්දට වැටෙන්නේ. වැටිච්ච ගමන් මෙයාලා නිින්ද යනවා. මෙහෙම පැය භාගයක් විතර යනකොට ඔක්කොම කට්ටිය මර නිින්දේ. ඉතින් යාන්තමට අඩ නිින්ද වගේ හිටියේ හොඳ සිහියෙන් හිටපු කමල් විතරයි. කමල්ට එක පාරටම එනවා කූඩාරම එහා පැත්තෙන් සතෙක් ගොරවන ශබ්දයක් වගේ ශබ්දයක්. හෝටන් තැන්න ප්‍රදේශයේ දිව්‍යයන් ගොඩාක් ගැවසෙන පළාතක් නිසා කමල්ට මහා බයක් දැනුණා ඒ වෙලාවේ. කමල් හොඳින් කන් දීගෙන හිටියා වටපිටාවට. එළියෙන් ඇහෙන තද සීතල හුලං සද්දයයි බේක සෙල්ලි වතුර ගලන සද්දයයි විතරයි.
ඉඳලා හිටලා ඈතින් කෑ ගහන ගෝනෙකුගේ ශබ්දයක් ඇහෙනවා. කමල් හිමීට එයාගේ අතොරලෝසුවෙන් වෙලා බැලුවා. දැන් රෑ 12යි කාලයි. ඒත් එක්කම කූඩාරමේ දකුණු පැත්තට වෙන්නේ එළියෙන් අර කියපු සතෙකුගේ ගොරවන ශබ්දය ඇහෙනවා. කමල් කැසිලා යනවා. එයා හිමීට අත දික් කරලා එහා පැත්තේ නිදිගෙන හිටපු නුවන්ගේ උරහිසින් අල්ලලා සොලවනවා. නුවන් නිදිමර ගාතේ. ඇයි මොකද? නුවන් ඇස්සල්ලා බලනකොටම කමල් කටට ඇඟිල්ල තියලා සංඥා කරලා පෙන්නුවා සද්ද කරන්න එපා කියලා. ඊට පස්සේ නුවන් නැගිටලා ඉඳගත්තා. කමල් නුවන්ට ලං වෙලා කිව්වා සද්ද කරන්න එපා. එළියේ මොකෙක් හරි සතෙක් ඉන්නවා. නුවන් හිමීට සද්ද කරන්න නැතුව ඉසුරුව හැරුවා. දැන් තුන්දෙනා මෙදගෙන කන් දීගෙන ඉන්නවා. සැරින් සැරේට මේ සතා ගොරවන ශබ්දය ඇහෙනවා. නුවණු ඉසුරුයි කියන්නේ ටිකක් නහයට අහන්න නැති නොහොඹිනා වැඩ කරන දෙන්නේ. ටික වෙලාවක් ඉඳලා නුවන් ඉසුරට කතා කෙරුවා. අපි යමුද බලන්න මොකෙද කියලා. ඉසුරු තා කියලා ඔළුව දෙපැත්තට වෙනවා. දෙන්නත් එක ටෝච් එකක් අරගෙන හිමීට කූඩාරයේ ඉරියද්ද ඇරලා එළියට බැස්සා. දැන් වටපිටාව හොඳටම කරවලයි. ටෝච් එක වදින තැන විතරයි පේන්නේ. වටපිටාවම ඝන අඳුරෙන් ගිලගෙන තියෙන්නේ මේ වෙනකොට. නුවණ ඉසුරුයි ටෝච් එක ගහගෙන හිමින් ඉස්සරහට ඇවිදගෙන යනවා. එයාලා සද්ද ඇහෙන්නේ නැති වෙන්න පහත් වෙලා ඇවිදගෙන යනවා. ඒ අතරතුර දකුණු පැත්තේ වෙන්න තියෙන පඳුරු ඇතුලෙන් ඇහෙනවා සතෙක් ගොරවන ශබ්දයක්. මෙයාලා අඩිය සීරුවෙන් තියදී ඉස්සරහට ඇදෙනවා. එක පාරටම පඳුරු පොඩි කරගෙන සතෙක් දුවනවා වගේ ශබ්දයක් ඇහුණා. ඒ ශබ්දය ඇහුනේ සතා තවත් ඈතට දුවනවා වගේ. නුවණ ඉසුරු එතනින් නවතින්නේ නැහැ. එයාලා ශබ්දය ඇහෙන පැත්තට ටෝච් එක ගහගෙන ඉස්සරහට ඇවිදගෙන යනවා. මේ විදියට ටිකෙන් ටික ඉස්සරහට ගිහින් මේ වෙනකොට මීටර් 500ක් විතර කූඩාරම තියෙන තැන ඉඳන් කැලෑව ඇතුළට එයාලා ඇවිදගෙන ගිහින් තිබුණේ. මේ අතරතුර කමල් දිලුක්ෂවයි හර්ෂණවයි කතා කරලා ඇහැරව ගන්නවා. එයාලා ටිකක් වෙලා බලාගෙන ඉඳලා එළියට වහිනවා. මොකද වෙන්නේ කියලා බලන්න. මේ තුන්දෙනා කූඩාරම් ළඟ ඉඳගෙන බලන් ඉන්නවා. දැන් විනාඩි 15ක් විතර ගෙවිලා ගිහින්. ඈතින් පත්වෙන් ටෝච් එකේ එළිය පේනවා මෙයාලට. හිතේ ඇති වෙන කුතුහලයත් එක්ක මෙයාලා මෙතෙන්ට වෙලා බලාගෙන ඉන්නවා. මේ අතර නුවණ ඉසුරු ටික ටික ඉස්සරහට ඇවිදගෙන යනවා. තාමත් අර සතෙක් ගොරවන ශබ්දයත් එක්ක පඳුරු ගස් කොළන් කැඩෙන ශබ්දය එනවා. දැන් එයාලා ඒ ශබ්දයට ගොඩාක් ආසන්නයි. ළඟම වගේ ඒ ශබ්දය ඇහෙන්නේ. මෙයාලා පහත් වෙලා හිමින් මේ පැත්තට ඇදෙනවා. හදිසියෙම මේ ශබ්දයේ ලොකු කලබලයක් වගේ ඇහෙන්න පටන් ගන්නවා. සාර පරගාල පොළාතු බිඳගෙන ඒ ශබ්දයේ ඒ සතා මේ දෙන්න ඉන්න පැත්තට දුවගෙන එනවා. දැන් මේ දෙන්නට කරගන්න දෙයක් නැහැ. ඒ ශබ්දයේ තියෙන භයංකාරකමට එයාලා හිටපු තනම ගල් ගහනවා. තප්පර 5ක් යනකොට නුවන් ඉස්සරහා ඒ සතා හිටගෙන ඉන්නවා. ඉටි 8ක් විතර උස කළු පාට ඇඟ පුරාම ලොම් පිරුණු අමුතු විදිහේ ශරීරයක්. ශරීරයේ මනුෂ්‍ය ශරීරයක්. හිස බලයක්ගේ ඔළුව. ඔළුව පිහිටලා තියෙන පිටිපස්ස පැත්තට.
ඒ දෙවන්ත මුතු භයානක මුර්ගයා නුවන් ඉස්සරහා හිටගෙන ඉන්නවා. නුවන් දැක්ක ගමන් අඳුරගන්නවා මේ කවුද කියලා. බුදු අම්බෝ මහසෝනා! එහෙම කියාගෙන නුවන් අනිත් පැත්ත ඇහැරලා දුවන්න පටන් ගන්නවා. ඒත් එක්කම ටිකක් එහායින් හිටපු ඉසුරුත් මේ සතාව දකිනවා. දෙන්නම ඇගේ තියෙන සියලුම ශක්තිය දාලා ආපහු හැරිලා කූඩාරම් පැත්තට දුවන්න පටන් ගන්නවා. මෙයාලා පුළුවන් උපරිම වේගය අරගෙන දුවනවා. ඒත් එයාලට ගැලවීමක් නැහැ. මහසෝනා මේ දෙන්න පස්සෙන් හඹාගෙන එනවා. ඒ විශාල අඩි තියෙන ශබ්දය මෙයාලට ළඟ ළඟම ඇහෙනවා. ඉසුරුට වැඩිය නුවන් ශක්තිමත්. ඉතින් නුවන්ගේ වේගය වැඩි. ඒකත් එක්ක ඉසුරු පසු බහිනවා. නුවන් වේගෙන් දුවගෙන යනවා කූඩාරම තියෙන පැත්තට. වටපිටාවේ තියෙන ගස් කොළන් කටුවැල් බැඳිලා මෙයාගේ අතපය ඔක්කොම තුවාල වෙනවා. කොහොම හරි නුවන් කූඩාරම තියෙන තැනට දුවගෙන එනවා. එයාගේ පස්සෙන් ඉසුරු දුවගෙන එනවා. මේ දෙන්නගේ පරතරයේ මීටර් 10ක් විතර. මේ අතර අවධානයෙන් කැලෑව දිහා බලාගෙන හිටපු දිලුක්ෂ ටෝච් එකේ එළිය එහෙට මෙහෙට වදින විදියෙන් තේරුම් ගන්නවා මොකක් හරි භයානක දෙයක් සිද්ධ වෙනවා කියලා. දිලුක්ෂට හිතින්නේ දිවියෙක් මෙයාගේ පස්සෙන් පන්නගෙන එනවා කියලා. සිද්ධ වෙන ඕනම දෙයකට මුහුණ දෙන්න කියලා හිතාගෙන දිලුක්ෂ ළඟ තියුණු පොල්ලක් අතර අරගෙන ඉස්සරහට වෙලා බලාගෙන ඉන්නවා. ඉස්සෙල්ලාම කැලෑව ඇතුලෙන් එළියට මතුවෙන්නේ නුවන්. එයා මොනවදෝ කී කෑග ගහ දුවගෙන එනවා. ඒත් කාටවත් ඒ මොනවද කියන්න කියලා තේරෙන්නේ නැහැ. නුවන් ටික දුරක් දුවගෙන එනකොට ඉසුරු කැලෑවෙන් එළියට මතුවෙනවා. ඒත් එක්කම නුවන් කෑ ගහනවා. මහසෝනා! මහසෝනා! ඒත් එක්කම කැලෑවෙන් එළියට මතුවෙනවා අර රෞද්‍ර ශරීරය. දිලුක්ෂගේ ඇස් දෙක එළියට පනිනවා. අතේ තිබුණු පොල්ල නිරායාසයෙන්ම බිම වැටෙනවා. එයා දකිනවා මහසෝනාගේ භයානක ශරීරය. ඒත් එක්කම පය පැටිලිලා ඉසුරු බිම ඇදගෙන වැටෙනවා. එයා බිම දිගේ රෝල් වෙලා ගිහින් සිහි නැතිව බිම ඇදගෙන වැටෙනවා. කැලෑවෙන් එළියට ආපු භයානක රූපය ටික වෙලාවක් කැලෑව අයිනට වෙලා කට්ටිය දිහා බලාගෙන ඉන්නවා. එහෙම ඉඳලා හැරිලා කැලෑව ඇතුළට රිංගලා නොපෙනී යනවා. තිලුක්ෂයි හර්ෂණයි කමලුයි දුවලා ගිහින් ඉසුරු උස්සගෙන ඇවිල්ලා කූඩාරම ළඟින් බිමින් තියෙනවා. ඒ වෙනකොට ඉසුරුට සිහිය නැහැ. ඉක්මනින්ම ක්‍රියාත්මක වෙන දිලුක්ෂ බේක සැල්ලින් වතුර ටිකක් අරගෙන ඇවිත් ඉසුරුගේ මූණට ඉහලා කම්බුල් දෙපැත්තට අතින් ගහනවා. ඒත් එක්කම ඉසුරු කේන්ද්‍රික ගාඩ සිහියෙන් කියවන්න පටන් ගන්නවා. ඉක්මනින්ම හදිස්සි අනතුරු එකකට කෝල් කරලා දිලුක්ෂ ඇම්බියුලන්ස් එකක් ගෙන්නගෙන කට්ටිය ඔක්කොම දාගෙන ඉස්පිරිතාලට යනවා. මේ යන අතරමඟදී නුවන්ගේ කටින් පිට වෙනවා. එදා හවස නොවන ඉසුරුයි කඩේට ගියපු වෙලාවේ ඌරු මසුත් එක්ක පරාට කාලා තියෙනවා. ඒ කිල්ලි ඉවට තමයි මහසෝනා මේ දෙන්න පස්සෙන් වැටිලා තියෙන්නේ. දවස් 3ක් එක දිගටම බෙහෙත් කළත් ඉසුරුගේ තත්ත්වය සුවතට හැරෙන්නේ නැහැ. එන්න මෙයාට අසාධ්‍ය වෙනවා. මේ අතර නුවන්ගේ තාත්තා අඳුරන මාතල තලල්ල ප්‍රදේශයේ ඉන්නව කට්ටඩිරාල කෙනෙක්. විමලසේන කට්ටඩිරාල කියලා. මේ කට්ටිය ඉසුරුවත් අරගෙන යනවා මේ විමලසේන කට්ටඩිරාල ළඟට. ඊට පස්සේ වෙච්ච දේ දිලුක්ෂ කට්ටඩිරාලට කියනවා. විමලසේන කට්ටඩිරාල කියනවා පුතාලා අද ජීවතුන් අතර ඉන්නේ මොකක් හරි පෙර කරපු කුසල කර්මයක් තිබුණා හින්දා. මහෝසාවුනට අහුවෙච්ච එකේ කවදාවත් පණ පිටින් බේරිලා නැහැ. මම මේ වැඩේ බාර ගන්නවා.
මහසෝනට අහුවෙච්ච ආතුරේ කවදාවත් පිරිත් කියලා නූල් බැඳලා ගොඩ දාන්න බෑ මහත්තයෝ. මහසෝන මෙල්ල කරන්න පුළුවන් ගෝඨයිම්බර දැහැනට විතරයි. එහෙම කියපු විමලසේන කට්ටඩිරාල ලොකු යාගයකට පස්සේ ඉසුරුව ආයෙම යථා තත්ත්වයට පත් කරනවා. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් වීඩියෝ එකට ලයික් කරලා කමෙන්ට් එකක් දාගෙන යන්න. channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.